අපි අද ඩිස්කස් කරන්නේ conservation of linear momentum වල applications කීපයක් ගැන. එතකොට collision incidents, ඊළඟට explosions, ඒ වගේ examples කීපයක් අපි මේක ඩිස්කස් කරනවා. එතකොට මේක බලන්න කලින් අපි මීට කලින් කරපු වීඩියෝ එකක් තියෙනවා conservation of linear momentum වල theory part එක පොඩ්ඩක් explain කරපු වීඩියෝ එකක් තියෙනවා. ඒතර ඒක බලලා ඉන්න ඕනේ. අපි බලමු මුලින්ම collision incidents කීපයක් බලමු. කියන්නේ linear momentum එකත් එක්ක තියෙන collision incidents කීපයක් බලමු කොහොමද අපි ඒවට මේ law එක apply කරන්න කියන එක. දැන් බලන්න මම මෙහෙම ගන්නවා. මෙහෙම 2 kg object එකක් තියෙනවා කියලා හිතන්න. මම පළවෙනි එක විතර මෙහෙම එකක් ගන්නවා. හරි. මේකේ velocity එක මම ගන්නවා මෙහෙට 10 meters per second තියෙනවා. ඔම 10 meters per second velocity එකක් තියෙනවා. ඒක විතර horizontally තියෙනවා. ඊළඟට තව ඔබ්ජෙක්ට් එකක් තියෙනවා මෙහෙම. මේක අපි ගමු 4 kg. මෙයාගේ velocity එක මම ගන්නවා 5 කියලා. 5 meters per second කියලා ගන්නවා. එතකොට මේ දෙක මෙහෙම ඇවිල්ලා අපි හිතමු මෙතනදී collision එකක් වෙනවා. මෙතෙන්ට ඇවිල්ලා collision එකක් වෙනවා. එතකොට මේ තියෙන before collision. එතකොට after collision අපි හිතමු මෙන්න මෙහෙම වෙන්නේ කියලා. after collision 4 kg එක මම ගන්නවා horizontally යනවා කියලා. මේක horizontally යනවා. velocity එක v1 කියලා ගමුකෝ. ඊළඟට මේ 2 kg එක මෙහෙම vertically යනවා කියලා ගන්නවා. මේක v2 කියලා ගමු. දැන් ඒතර මේකෙදී අපිට පුළුවන් law of conservation of linear momentum apply කරන්න පුළුවන්. හැබැයි මේක දැන් directions දෙකක් තියෙනවානේ. එකක් තමයි horizontal direction එක තියෙනවා ඊළඟට vertical direction එක තියෙනවා. ඒතර මේ directions දෙකටම වෙන වෙනම අපිට මේ law එක apply කරන්න පුළුවන්. මම මුලින්ම ගන්නවා horizontal direction එක. මම මුලින්ම දානවා law of conservation of linear momentum towards horizontal direction. හරි. ඒතර බලන්න initially momentum එකක් තියෙන්නේ කාටද? horizontal direction momentum එකක් තියෙන්නේ 2 kg එකට. හරිද? මෙයා ඒතර එන්න විදියක් නැහැ. ඒතර ඒක තියෙන්නේ මෙහෙම vertical direction එකකටනේ. හරිද? එහෙනම් initial momentum එක horizontally තියෙන්නේ 2 kg එකට. ඒතර අපිට initial momentum එක ගන්න පුළුවන් 2 10 කියලා ගන්න පුළුවන්. ඒතර මෙයාගේ momentum එක එන්නේ නැහැ මේ පැත්තට. හරි? ඊළඟට after collision බලන්න momentum එක තියෙන්නේ කාටද? after collision horizontal direction එකේ momentum එකක් තියෙනවා 4 kg එකට. මේක තියෙන්නේ vertically. ඒතර ඒක එන්නේ නැහැ horizontal direction එකට. එහෙනම් අපිට කරන්න තියෙන්නේ final momentum එක ගන්නකොට ඒතර final momentum එක horizontal side එකට තියෙන්නේ 4 kg එකට. එහෙනම් මෙතන 4 මේක v1 කියලා ගන්න පුළුවන්. ඔතන v1 හොයාගන්න පුළුවන්. ඒතර v1 එක ගන්නකොට මෙතන 20 divided by 4 කියලා එන්නේ. ඒතර මේක 5 meters per second කියලා එනවා. ඒතර v1 ගේ value එක අපිට එනවා 5 meters per second කියලා. දැන් ඒතර අපි ඒ ගත්තේ horizontal direction එකටනේ. ඒ වගේම vertical direction එකටත් අපිට මේ law එක දාන්න වෙනවා. ඒතර තමයි v2 හොයාගන්න පුළුවන් වෙන්නේ. මම law of conservation of linear momentum දැන් vertical direction එකට දානකොට බලන්න initially vertical direction එකට momentum එකක් තියෙන්නේ මේ 4 kg එකට. හරිද? මෙයාට තියෙන horizontal අපි කලිනුත් කිව්වනේ. එහෙනම් මෙයාව එන්නේ නැහැ 2 kg එක එන්නේ නැහැ 4 kg එක තමයි vertical direction එකට එන්නේ. ඒතර initial momentum එක ගන්න පුළුවන් 4 * 5 කියලා නේ. 4 * 5 කියලා ගන්න පුළුවන්. ඊළඟට finally ගත්තොත් 2 kg එකට 2 kg එකට තමයි මෙහෙම vertical direction එකට momentum එකක් තියෙන්නේ. එතකොට ඒකේ velocity එක අපි v2 කියලා අරන් තියෙන්නේ. මේක 2 * v2 කියලා ඔහොම ගන්න පුළුවන්. 2 * v2. ඔතන v2 එක හොයාගන්න පුළුවන්. එතන මෙතන 20 මෙතන ඉන්නේ 2v2 කියලා. ඔතන v2 එක ගන්න පුළුවන්. v2 කියලා කියන්නේ 10 meters per second කියලා එනවා. ඒතර ඔය විදිහට මේ වගේ පොඩි simple collision එකකට law of conservation of linear momentum අපිට apply කරගන්න පුළුවන්. ඊළඟට අපි තවත් examples කීපයක් බලමු. අපි හිතමු දැන් මෙන්න මෙහෙම ඔබ්ජෙක්ට් එකක් තියෙනවා. හරිද? මම මෙයාගේ mass එක ගන්නවා 2 kg. 2 kg mass එකක් තියෙනවා. එයාට මම ගන්නවා මෙන්න මේ side එකට
මේ සයිඩ් එකට velocity එකක් තියෙනවා 4 meters per second velocity එකක්. මේ සයිඩ් එකට 4 meters per second velocity එකක් තියෙනවා. මම ගන්නවා තව ඔබ්ජෙක්ට් එකක්. මේක අපි ගමුකෝ මේ 1 kilogram කියලා. 1 kilogram ඔබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒතර මේ තියෙන before collision. මෙයාට velocity එකක් නැහැ කියලා ගමු. ඒතර 2 kilogram එකට මේ පැත්තට 4 meters per second velocity එකක් තියෙනවා. 1 kilogram එකට velocity එකක් නැහැ. හරි. after collision අපි හිතුව මෙන්න මෙහෙම වෙනවා. මෙතන 2 kilogram එක මේ වගේ v1 velocity එකේ යනවා. මම මෙතන angle එක ගන්නවා මෙහෙම 60 degrees කියලා. මම 60 degrees කියලා ගන්නවා. ඊළඟට 1 kilogram එක 30 degree angle එකකින් මේ පැත්තට යනවා කියලා හිතන්න. v2 velocity එකකින් යනවා. හරි. ඒතර මේ තියෙන after collision. දැන් මේ වගේ තැනකදී අපි දන්නවා මේ velocity එක මෙහෙම තියන්න බෑ. මේක resolve කරගන්න ඕනේ. ඒතර resolve කරනකොට v1 එක එනවා. දැන් මෙතන angle එක 60 degrees නේ. ඒතර මේ පැත්තට එන්නේ v1 cos 60 කියලා තමයි එන්නේ. v1 cos 60 කියලා එනවා. මේ side එකට එනවා v1 sin 60. මම ගන්න පුළුවන්. ඒක වගේම අපිට මේකත් resolve කරන්න ඕනේ. මෙතන angle එක 30 නේ. ඒතර මේක v2 නම් මේ පැත්තට එන්නේ v2 cos 30 කියන එක. මේ side එකට එනවා v2 sin 30. වගේ ඉන්නේ. එතන අපි v1 v2 දෙකෙන් එකක්වත් දන්නේ නැහැ. අපිට මේකේ lazy way මේ දැන් initially vertical direction එක momentum එකක් නැහැනේ. හැබැයි final momentum එකක් තියෙනවා vertical direction එකට. ඒත් add කරපුවම මේක 0 වෙන්න ඕනේ. හරි? කියන්නේ finally එතකොට momentum එක vertical direction එකට 0 වෙන්න ඕනේ. horizontally විතරයි momentum එක තියෙන්න පුළුවන්. හරි? හැබැයි මේ දෙන්න වෙන වෙනම ගත්තොත් අපිට පේනවා මේ vertical components තියෙනවා. ඒතකොට මේ දෙක add වුණොත් අනිවාර්යෙන් 0 වෙන්න ඕනේ. හරි? දැන් මම මුලින්ම vertical direction එකට law of conservation of linear momentum දානවා. law of conservation of linear momentum දානවා. හරිද? එහෙම දානකොට the initially momentum එකක් නැහැ. initially 0 නේ. initially vertical direction එක momentum එක 0. හරිද? ඒතර finally මොකද වෙන්න ඕනේ? finally මේ දෙක addition එක ගත්තොත් 0 වෙන්න ඕනේ. හරි? ඒතර මෙයා 2 kilogram නේ. ඒතර 2 kilogram එකේ momentum එක තියෙන්නේ මම ඒක vertical upwards නිසා මෙහෙම ගන්නවා ඒක positive කියලා. ඒතර downwards තියෙන එක negative වෙන්න ඕනේ. ඒතර මෙයා 2 into v1 sin 60 කියලා තමයි එන්නේ. 2v1 sin 60. ඊළඟට මෙයාගේ mass එක 1 kilogram velocity එක v2 නේ. ඒතර ඒක downwards තියෙන නිසා අපිට ඒක negative කියලා ගන්න වෙනවා. ඒතර 1 into v2 sin 30 කියලා එනවා. 1 into v2 sin 30. දැන් මේ දෙන්න අතර කනෙක්ෂන් එකක් ගන්න පුළුවන්. v1 එක v2 එක දෙකම unknown තියෙන. එතකොට අපිට දෙන්න අතර කනෙක්ෂන් එකක් ගන්න පුළුවන් මේ තියෙන ඉක්වේෂන් එක පාවිච්චි කරලා. මම v2 එක මේ පැත්තට ගේන්නම්. ඒතර v2 sin 30 නේ. v2 sin 30 මේක equal වෙනවා 2v1 sin 60 වලට. හරි. ඔතනින් sin 30 කියලා කියන්නේ half කියන වැලියු එක නෙන්නේ. 2v1 sin 60 කියලා කියන්නේ √302. හරි. ඔතනින් v2 එක ඕනනම් in terms of v1 වලින් හොයාගන්න පුළුවන්. මේ දෙක cancel කරන්න. එතන v2 එක එනවා 2√3 into v1 කියලා. 2√3 v1 කියලා එනවා. ඔය විදිහට v2 එක හොයාගන්න පුළුවන්. දැන් අපි මේ වෙලාවේ equation එක දැම්මේ vertical direction එකටනේ. ඔය වගේම පුළුවන් horizontally මේ law එක දාන්න පුළුවන්. දැන් මේ connection එක විතර ඊට පස්සේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. මම horizontal direction එකටත් ආයෙම දානවා law of conservation of linear momentum. ඒතර horizontally නම් initially momentum එකක් තියෙනවා නේ. හරි. collision එකට කලින් momentum එකක් තියෙනවා. ඒක 2 into 4 කියලා තියෙන්නේ. ඒතර after collision මේ දෙකේ addition එක. දෙන්නම තියෙන්නේ ඒතර එකම පැත්තටනේ. දෙන්නම right side එකනේ තියෙන්නේ. ඒතර දෙන්නම එකම පැත්තට තියෙන්නේ. එහෙනම් මේ momentum දෙකේ addition එකත් අපි ගන්න ඕනේ. ඒතර ඒක තමයි after collision තියෙන momentum එක. ඒතර මෙයා 2
මේක v1 cos 60 කියලා එන්නේ. මේකට ඇඩ් කරන්න ඕනේ මෙයාගේ මොමන්ටම් එක 1 into v2 cos 30. ඔහොම එන්නේ. 1 into v2 cos 30 කියලා එනවා. දැන් බලන්න මේ මෙතන ඉනිෂියලි තියෙන මොමන්ටම් එක 8 කියලා එන්නේ. එතකොට මම මේක v1 වලින්ම තියනවා 2v1 cos 60 කියලා කියන්නේ half කියලා නෙන්නේ cos 60 half. ඊළඟට v2 cos 30 කියලා කියන්නේ root 302. ඔමනෙන්නේ. අපිට ඕන මේ ටික 2 වලින් මල්ටිප්ලයි කරගන්නත් පුළුවන්. ඒතර මම මෙතන 16 කියලා ගන්නවා. ඔක්කොම ටික 2 වලින් මල්ටිප්ලයි කරොත් මේක මම 2v1 විදිහටම තියනවා. ඊළඟට v2 එකට මේක දාන්න පුළුවන් නේ. 2 root 3 v1 into root 3 ඔහොමනෙන්නේ. මම 2 වලින් ඔක්කොම ටික මල්ටිප්ලයි කරා කලින් ස්ටෙප් එකේදී. ඒතර බලන්න මෙතන දැන් අපිට එන්නේ root 3 into root 3 කියලා කියන්නේ 3 කියලා එනවා. 3 into 2 නේ. ඒ කියන්නේ 6 කියලා එන්නේ. ඒතර 6v1 එකක් මෙතන එනවා. 2v1 එකක් මෙතන එනවා. එහෙනම් දෙකම ඇඩ් වුණාම 8v1 කියලා තමයි එන්නේ. මෙහෙම 8v1 කියලා එනවා. මෙතන root 3 into root 3 කියන්නේ 3. 3 into 2 එකක් තියෙනවනේ. 3 into 2 කියලා කියන්නේ 6 කියලා එන්නේ. ඒතර 6v1 එකයි මේ 2v1 එකයි ගත්තොත් 8v1 කියලා එනවා. එහෙනම් මෙතන 16. දැන් v1 එක හොයන්න පුළුවන්. ඒතර v1 එක බලන්න කීයද එන්නේ? 16 divided by 8 කියලා කියන්නේ අපිට 2 කියලා එන්නේ නේ. v1 එක අපිට ගන්න පුළුවන් 2 meters per second. ඔය විදිහට මේ velocity එක හොයාගන්න පුළුවන්. හරිද? දැන් මේ ගත්ත v1 එක මෙතෙන්ට සබ්ස්ටිටියුට් කරන්න තියෙනවා. ඒතර v2 එකත් අපිට එනවා 2 root 3 v1 කියලා කියන්නේ 2 කියලා. ඒතර 2 into 2 4 කියලා එනවා. 4 root 3 කියලා ලියන්න පුළුවන්. meters per second වලින්. මේක තමයි v2 එක. හරි? 4 root 3 කියලා එනවා. එතකොට දැන් ඔන්න මේක root 3 එක සබ්ස්ටිටියුට් කරලා ඒ කියන්නේ log වලින් හරි එහෙම නැත්නම් approximately 1.73 වගේ හරි දාලා අපිට ඒකේ වැලියු එක හොයන්න පුළුවන්. ඒතර ඔය විදිහට මේ වගේ දැන් මේකේ අපි unknowns දෙකක් හෙව්වනේ. හරි unknowns දෙකක් මෙතනදී හෙව්වා. ඒතර මේකත් අපිට මේ වගේ collisions වලටත් law of conservation of linear momentum apply කරන්න පුළුවන්. ඊළඟට තව අපිට පුළුවන් මේ explosions වලට. explosions වලටත් අපිට පුළුවන් මේ law of conservation of linear momentum apply කරන්න. දැන් හිතන්න මම කලින් වගේ example එකක් ගන්නවා. මම තුන්වෙනි example විදියට explosion එකක් ගන්නවා. හරිද? අපි මෙහෙම තියෙනවා m කියලා mass එකක් තියෙනවා. හරි? m කියලා mass එකක් තියෙනවා. මෙයාගේ velocity එක මෙහෙම 200 meters per second කියලා හිතන්න. හරි? 200 meters per second. එතකොට දැන් මේ තියෙන before explosion. හරි? before explosion. ඊළඟ after explosion මම ගන්නවා මේක මෙහෙම parts දෙකකට කැඩෙනවා. එකක් අපි හිතමු m divided by 4. m divided by 4 කියලා part එකක් තියෙනවා. මෙතන angle එක මම ගන්නවා 60 degrees. ඔබ 60 degrees කියලා ගමු. ඊළඟට මම මෙතන තව object එකක් ගන්නවා. ඒතර මේක m divided by 4 නම් අපි mass loss එකක් ගන්න නැහැනේ. එහෙනම් මේ ටික වෙන්න ඕනේ 3m divided by 4. ඒකේ mass එක 3m divided by 4. ඒතර මම මෙතන velocity එක මෙහෙම v1 කියලා ගන්නවා. මෙතන velocity එක මෙහෙම v2 කියලා ගන්නවා. මෙතන angle එක අපි 30 degrees කියලා ගමු. 30 degrees කියලා ගමු. හරිද? මෙතනත් අර කලින් question එකේ වගේම අපිට මේක resolve කරගන්න වෙනවා. ඒතර resolve කරගන්නකොට මෙතන angle එක 60 degrees තියෙන්නේ. මේ පැත්තට එනවා v1 cos 60 කියලා එනවා. හරි? මේ side එකට එනවා v1 sin 60. මේක v1 sin 60 කියලා එනවා. ඊළඟට මෙතනත් අපිට ගන්න පුළුවන් velocities resolve කරනකොට මේ angle එක 30 කියලා තියෙනවා. මේක 30 degrees. මේකේ තොර ඉන්නේ v2 cos 30. මේක එනවා v2 sin 30 කියලා එනවා. මේක v2 sin 30. ඒතර කලින් question එකේ වගේම අපිට පුළුවන් මේ horizontal direction එකටයි vertical direction එක දෙකටම linear momentum දාන්න පුළුවන්. හරිද? horizontal direction එකයි vertical direction දෙකටම linear momentum දාන්න පුළුවන්.
මේකෙත් අපිට ලේසි දැන් ඉනිෂියලි මොමන්ටම් එක තිබුණේ හොරිසොන්ටල් සයිඩ් එකටනේ. හොරිසොන්ටල් සයිඩ් එක තමයි බොලින් මොමන්ටම් එක තිබුණේ. ඒතර වර්ටිකල් සයිඩ් එකට මොමන්ටම් එකක් එහෙම නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ දෙන්නට දැන් උඩට මෙයාට නම් උඩට මොමන්ටම් එකක් එනවා මෙයාට පහළට මොමන්ටම් එකක් එනවානේ. හරිද? ඒතර මෙයාගේ උඩට තියෙන මොමන්ටම් එකේ වැලියු එකයි මෙයාගේ පහළට තියෙන මොමන්ටම් එකේ වැලියු එකයි දෙකම ඉක්වල් වෙන්න ඕනේ. ඒතර තමයි ඇඩිෂන් එක 0 වෙන්නේ. හරි? ඇඩිෂන් එක 0 වෙනවා. ඒතර මම මුලින්ම කලින් වගේම මෙහෙම vertical direction එකට law of conservation of linear momentum දානවා. law of conservation of linear momentum දානවා. එතකොට බලන්න මේ initially momentum එක යන්නේ නැහැ 0 නේ. මේ පැත්තට momentum එක 0. එහෙනම් මට initial එක 0 කියලා ගන්න පුළුවන්. ඊළඟ finally ගත්තොත් m/4 එකට තියෙන උඩට velocity එක v1 sin 60 කියලා නේ. එහෙනම් මට මෙහෙම ලියන්න පුළුවන් m/4 into v1 sin 60 ඔහොම ගන්න පුළුවන්. ඊළඟට මේ ඔබ්ජෙක්ට් එකේ ඒකේ mass එක තියෙන්නේ 3m/4 කියලා තියෙන්නේ. එයාගේ downwards තියෙන්නේ. එතකොට මට මෙහෙම ගන්න පුළුවන් 3m/4 v2 sin 30. ඔහොම ගන්න පුළුවන් නේ. 3m/4 v2 sin 30. මේක විතර මයිනස් වෙලා ඉන්නේ මොකද මෙයාගේ මොමන්ටම් එකේ තියෙන downwards. අපි upwards තමයි positive කියලා ගත්තේ. එතන මේ දෙක පාවිච්චි කරලා අපිට v1 v2 අතර කනෙක්ෂන් එකක් ගත්තා ඒකේ. දැන් m එක කොහොමත් කැන්සල් වෙනවා m එක දෙන්නටම කොමන් නිසා 4 එකත් අපිට කැන්සල් කරන්න පුළුවන්. එතකොට බලන්න දැන් මෙතන අපිට මෙයාව මේ පැත්තට ගෙනාවත් ලේසි වෙයි. එතකොට ඒක පොසිටිව් වෙනවනේ. මම මෙහෙම ලියන්නම් 3v2 sin 30 කියලා එන්නේ. එතකොට 3v2 sin 30 මේක ඉක්වල් වෙනවා v1 sin 60 වලට. v1 sin 60 වලට ඉක්වල් වෙනවා. හරිද? එතන මෙයා 3v2 sin 30 කියලා කියන්නේ half. මේක half කියලා ගන්න පුළුවන්. මේක ඒතර v1 sin 60 කියලා කියන්නේ √3/2. මේක √3/2 කියලා තමයි එන්නේ. මෙතනත් මම මේ දෙන්නවා කැන්සල් කරනවා. අපිට v2 එක මෙතනින් හොයාගන්න පුළුවන්. v2 කියලා කියන්නේ එතකොට √3v1/3 කියලා එනවා. √3v1/3. ඔය විදිහට v2 එක in terms of v1 වලින් ගන්න පුළුවන්. හරිද? ඊළඟ අපිට මේ වගේම දැන් මෙතන අපි ගත්තේ vertical direction එකටනේ. හරි? දැන් මේ unknowns දෙක හොයාගන්න නම් අපිට පුළුවන් horizontal direction එකටත් linear momentum apply කරන්න පුළුවන්. ඒතර horizontal direction එකට law of conservation of linear momentum දානකොට මේ වගේ එන්නේ. initial momentum එකක් තියෙනවා එතකොට නේ. initial momentum එකක් තියෙනවා. ඒක ගන්න පුළුවන් m into 200 කියලා නේ. m into 200. ඔයගේ ගන්න පුළුවන් නේ. ඊළඟට මේ දෙන්නටත් momentum තියෙනවානේ. m/4 එකට තියෙනවා මෙතන velocity එක v1 cos 60 කියලා එන්නේ. ඒතර මෙතන m/4 මේක v1 cos 60 කියලා එනවා. මෙයාගේ එන්නේ 3m/4 3m/4 v2 cos 30 කියලා එනවා. 3m/4 v2 cos 30. දැන් මේකෙත් ඉතින් m එක අයින් කරන්න පුළුවන්. m එක මම මෙහෙම අයින් කරනවා. ඊළඟට ඕන 4 වලින් මල්ටිප්ලයි කරගන්නත් පුළුවන්. අර කලින් අපි ගත්තා වගේ. එතකොට ඔක්කොම මල්ටිප්ලයි වුණොත් මෙතන 800 එකක් එනවා. මෙතන 800. මේකතර v1 cos 60. මම cos 60 එකේ පාරම සබ්ස්ටිටියුට් කරොත් half කියලා එන්නේ. ඊළඟ මෙතන එන්නේ දැන් 4 එක නෑනේ 4 එක මෙතන ගත්තනේ. මෙතන 3 v2 cos 30. cos 30 කියලා කියන්නේ √3/2. √3/2 කියලා තමයි එන්නේ. දැන් බලන්න මට v2 එක කලින් ගත්ත වැලියක මෙතෙන්ට සබ්ස්ටිටියුට් කරන්න පුළුවන්. ඒතර මෙතන තියෙන v1/2 මෙතන 3v2 v2 වෙනකොට මම දැන් දානවා මෙන්න මේ වැලියු එක. √3/3 into v1. මේකත් ඒතර ඉතුරුලා තියෙනවා. √3/2 එකක් තියෙනවා. හරි? දැන් ඒතර මෙතන මේ 3 එකට මේ 3 එක අපිට කැන්සල් කරන්න පුළුවන්. එහෙම වුණොත් මෙතන √3 into √3 කියලා කියන්නේ 3 කියලා එන්නේ. 3/2 එකක් තියෙනවා. මෙතන
තියෙන half එකක් විතරයි නේ. ඒතර ඒ දෙන්නම අපිට ඇඩ් කරන්න පුළුවන්. බලන්න මම මේ ටික මෙතනින් ලියන්නම්. දැන් ඒතර මෙතන තියෙනවා 800. මේක 800. මෙතන ඒතර ඉන්නේ v1 over 2. මේ දෙන්න මල්ටිප්ලයි වුණාම √3 into √3 කියලා කියන්නේ 3. v1 over 2. ඒතර ඕනම් මෙතන ගන්න පුළුවන් 3 plus 1 4 කියලා එන්නේ. 4v1 over 2 මේක 800 වලට equal වෙනවා. මෙතන අපිට මේ 4 එක කපලා දාන්න පුළුවන් නේ. එතන 2 කියලා එන්නේ. එතකොට 2v1 කියලා කියන්නේ 800 නම් v1 එක එනවා 400 කියලා එනවා. 400 meters per second. ඔය විදිහට ගන්න පුළුවන්. හරි? දැන් v1 එක දන්නවා නම් අපිට v2 එකත් හොයන්න පුළුවන්. v2 වලට අපි ගත්තේ කලින් එක්ස්ප්‍රෙෂන් එක √3 over 3v1 කියලා නේ. ඔමනේ අපි. එහෙනම් v1 ට ආපු වැලියු එක මම මෙතෙන්ට සබ්ස්ටිටියුට් කරනවා. ඒතර √3 into 400 over 3 කියලා තමයි. meters per second. හරි. ඒතර ඔය විදිහට මේ එක්ස්ප්ලෝෂන් එක කරත් නේ දෙකම එක වගේ තමයි අපිට ඉතින් ලීනියර් මොමන්ටම් දාන විදිය. ඔය විදිහට එක්ස්ප්ලෝෂන් එක කරත් අපිට ලීනියර් මොමන්ටම් ඇප්ලයි කරන්න පුළුවන්. දැන් අපි fourth example එක විදිහට මෙන්න මෙහෙම එකක් ගන්නවා. දැන් මෙන්න මේ වගේ compartment එකක් තියෙනවා. හරිද? මේක තියෙන්නේ මෙහෙම smooth flow එක තමයි තියෙන්නේ. ඒත් මේක smooth flow එකක්. කියන්නේ friction එකක් නැහැ. මම මේකේ length එක ගන්නවා 4 meters කියලා ගන්නවා. හරි. මේකේ length එක 4 meters. මේක ඇතුලේ අපි හිතුව මෙහෙම එක්කෙනෙක් ඉන්නවා. මෙයා ඉන්නේ මේ right side edge එකේ තමයි ඉන්නේ. හරි. දැන් initially මේ system එක rest එකේ තියෙනවා. initially system එක rest එකේ තියෙනවා. මම මේකේ mass එක compartment එකේ විතරක් mass එක ගන්නවා 225 kg කියලා. මේකේ mass එක 225 kg. මෙයාගේ mass එක මම ගන්නවා 75 kg. ඔමිතන්. ඒතර compartment එකේ විතරක් mass එක 225. මෙයාගේ mass එක 75 kg. හරිද? initially ඒතර system එක rest එකේ තියෙනවා. දැන් එතකොට මෙයා මේ පැත්තට move වෙන්න පටන් ගත්තොත් අපිට මෙයා මේ පැත්තට කියන්නේ මේකට relatively හරි මේකට relatively v1 කියන ස්පීඩ් එකෙන් හොම move වෙනවා. මේකට relatively හරි compartment එක relatively v1 කියන ස්පීඩ් එකෙන් move වෙනවා. එතකොට මේකට relatively මෙයා යන්න ඕනේ distance එක 4 meters නේ. හරි 4 meters තමයි යන්න තියෙන්නේ. එහෙම යනකොට දැන් initially system එකේ momentum එක තිබුණේ නැහැ නේ. එතකොට දැන් මෙතන move වෙන්න නම් මේ දෙන්න අතර friction එකක් තියෙන්න ඕනේ. නැත්තම් movement එකක් වෙන්න බෑ. මෙතන friction එකක් නැහැ. හරිද? එතකොට දැන් මෙතනදී මෙයා move වෙන්න පටන් ගන්නකොට system එකේ momentum එක conserve වෙන්න නම් මේ දෙන compartment එකත් අනිත් පැත්තට ඔහම යන්න ඕනේ. අපි ඒ velocity v2 කියලා ගමු. මම velocity ගන්නවා v2 කියලා. ඒතර මේක earth එක relatively තමයි v2 වලින් යන්නේ. මෙයා ඇතර මම v1 කියලා ගත්තේ මේ compartment එක relatively. compartment එක relatively තමයි v1 කියලා ගත්තේ. හරිද? ඒතර බලන්න දැන් අපිට පුළුවන් මෙහෙම කරන්න. දැන් අපි relative velocity කියන එක දන්නවනේ. එතකොට compartment එක මේ පැත්තට v2 velocity එකකින් යනවා නම් earth එක relatively මෙයා v1 velocity එකකින් යනවා compartment එක relatively. ඕන අපිට relative velocity එක මෙයාගේ හොයාගන්න පුළුවන් earth එකට නේ. earth එක relatively මෙයාගේ velocity එක හොයාගන්න පුළුවන්. man ගේ velocity එක. මම man ව මම m කියලා ගන්නම්. compartment එක මම c කියලා ගන්නම්. earth එක මම ගන්නවා e කියලා. earth එක මෙහෙම e කියලා ගන්නවා. එතකොට අපි දැන් දන්නවා velocity of man relative to compartment කියන එක දන්නවා. ඒක v1 මේ පැත්තට නේ. ඔම ගන්න පුළුවන්. මේක තර relative motion වල තියෙන මේක. හරි. ඒකට අපි මේ හැරියට යනකොට relative motion ඉවරලා තියෙන්න ඕනි. ඒක linear motion එකේ part එකක් නිසා. ඊළඟට
velocity of compartment relative to earth කියන එකත් අපි දන්නවා. ඒක v2 මේ පැත්තට. හරි. දැන් මට හොයන්න ඕනේ velocity of man relative to earth. ඒතර velocity of man relative to earth කියන එක මට දැන් හොයන්න ඕනේ. අපි relative equation එක දානවා. ඒතර මෙතන vme කියන එක equal වෙන්න ඕනි vmc plus ce කියලා නෙන්නේ. මම නෙන්න ඕනේ. sorry මෙහෙම නෙන්න ඕනේ. ඒතර බලන්න දැන් මම මේ velocities ලියනකොට vmc කියන එක අපිට මේ පැත්තට v1 කියලා නේ. ඊළඟ vc කියන එක මේ සයිඩ් එකට v2. ඔමනේ ආවනේ. මේ විදිහට එන්නේ. එතකොට දැන් මෙයාගේ velocity එක මම ගන්නකොට earth එකට relative velocity එක ගන්නකොට මට මේක direction එක change කරන්න පුළුවන්. ඒතර මේක v1 මේ side එකට මම අනිත් පැත්තට මෙයාවත් හරවනවා නම් මේක minus වෙන්න ඕනේ. minus v2 මේ side එකටනේ. ඔහොම ගත්තා ඒක. ඒතර අපිට මේකේ value එක ගන්න පුළුවන් left side එකට v1 minus v2 කියලා. v1 minus v2 කියලා ගන්න පුළුවන්. හරි. ඒතර මේ තියෙන earth එකට relative තියෙන මෙයාගේ velocity එක. දැන් බලන්න මම මේකට law of conservation of linear momentum දැම්මොත් මෙම right side එකට the initial system එකේ momentum එක 0. හරි මේක 0. ඒතර compartment එක තමයි මේ පැත්තට යන්නේ v2 වලින් earth එකට relatively. මෙයා යන්නේ මෙන්න මේ velocity එකකින් නේ. earth එකට relatively යන්නේ v1 minus v2 වලින්. ඒතර මට ඒ දෙක addition එක 0 කරන්න තමයි ඕනේ. ඒතර compartment එක 225 නේ. එයාගේ velocity එක v2. හරි. ඊළඟට man ට තියෙන තර අනිත් පැත්තේ velocity එක නේ. earth එක relatively මෙතන minus වෙන්න ඕනේ. minus මෙයා 75 v1 minus v2. ඔබ ගන්න පුළුවන්. ඒතර මේක 0 වෙනවා. මෙතන 225 v2 ඊළඟට මෙතන ගන්න පුළුවන් minus 75 v1 මෙතන minus minus plus වෙනවා plus 75 v2 plus 75 v2 කියලා ගන්න පුළුවන්. මට v1 එකයි v2 අතර කනෙක්ෂන් එකක් ගත්තා ඒකි. v1 එකයි v2 අතර කනෙක්ෂන් එකක් ගන්න පුළුවන්. එතකොට මෙයා මෙහෙට ගෙනාවොත් මේක 75 v1 මේ දෙන ඇඩ් වෙනවා 225 plus 75 කියන 300 v2 කියලා එන්නේ. ඒතර මේකෙන් අපිට පේනවා v1 එකනේ. v1 එක දැන් මේක 75 ෙන් ඩිවයිඩ් කරොත් 4v2 කියලා එන්නේ. v2 වගේ 4 times තමයි එන්නේ. v1 එක v2 වගේ 4 times එනවා. ඒතර v2 එක ගත්තොත් v104 කියලා එන්නේ. v104. අපි හිතමු දැන් මෙයා මේ පැත්තට move වෙනකොට හරි මේ පැත්තට move වෙනකොට දැන් මේකට relative නේ v1 වලින් යන්නේ. ඒතර මෙතන end එකේ ඉඳලා මෙතන end එකට එනවා. ඔව් මේ end එකට එනවා කියලා හිතන්න. එහෙම එනකොට අපි දන්නවා compartment එක යන්නේ මේ පැත්තටනේ. මෙහෙම left side නේ යන්නේ. ඒතර යන distance එක අපිට හොයන්න ඕන නම් මේකදී අපිට හොයාගන්න පුළුවන්. කියන්නේ මේක මේ පැත්තට දැන් move වෙන්න ඕනේ. මේකට move වෙන්න ඕනි. අපිට මේ man ට ඕනනම් s equals ut දාන්නත් පුළුවන්. අපි તો man ට තියෙන 4 meters නේ. ඒතර man ට මම මේ පැත්තට equation එකක් දාන්නම්. අපි s equals ut දාමුකෝ. මෙයා 4 meters යන්නේ. එයාගේ speed එක මේකට relatively v1 තියෙනවා. time එක අපි t කියලා ගමු. ඒතර අපිට ගන්න පුළුවන් කෙලින්ම time එක 4 divided by v1 කියලා ගත්තා. 4 divided by v1 කියලා ගන්න පුළුවන්. ඊළඟ මට හොයන්න ඕනේ මෙතන compartment එක move වෙන distance එක. හරි. compartment එක move වෙන distance එක හොයන්න ඕනේ. ඒතර ඒකට අපිට ගන්න පුළුවන් මේ compartment එකට. compartment එකට මම මේ පැත්තට s equals ut දානවා.
ඔම s equals to t දානවා. ඊතර බලන්න දැන් මෙයා මේ පැත්තේ යන ස්පීඩ් එක v2. අපි v2 එකයි v1 එකේ අතර කනෙක්ෂන් එකක් ගත්තා. ඩිස්ටන්ස් එක අපි x කියලා ගත්තේ. ඊතර v2 t කියලා ගන්න පුළුවන්. හරි. ඊතර v2 කියලා කියන්නේ v104. මේක v104. ටයිම් එක ඇවිල්ලා තියෙන්නේ මෙතනින් අපි ගත්තනේ 4/v1. හරිද? ඊතර මෙතනින් අපිට ගන්න පුළුවන් මේවා කැන්සල් වෙනවා. ෆයිනල් ආන්සර් කියනවා 1 මීටර් කියලා. 1 මීටර් කියලා එනවා. ඊතර මෙතන අපි හොයාගත්තේ දැන් මෙතන ස්මූත් සර්ෆස් එක තමයි කම්පාර්ට්මන්ට් එක තියෙන්නේ. ඒ කම්පාර්ට්මන්ට් එක තියෙනකොට මේක ඇතුලේ ඉන්නේ මේ මෑන් එතකොට මූව් වෙනවා මෙහි ඉඳලා මෙතෙන්ට නේ. හරිද? එයා 4 මීටර්ස් මූව් වෙනවා. 4 මීටර්ස් මූව් වෙන මේකට රිලටිව්ලි. එතකොට කම්පාර්ට්මන්ට් එක යන ඩිස්ටන්ස් එක අපිට මේ විදිහට හොයාගන්න පුළුවන්. හරි? ඒතර මේක ඇත්තටම ඉතින් අර රිලටිව් මොෂන් පාර්ට් එක නිකන් මම මතක් කරේ. ඒක එකපාර අපිට ඇප්ලයි කරන්න පුළුවන් මේ ඉක්වේෂන් එකේදී. හරි? ඒතර මේ විදිහට මේ වගේ සිටුේෂන් එකකත් අපිට මෙයාගේ මූවමන්ට් එක ගන්න පුළුවන්. හරි? එතනත් අපි පාවිච්චි කරේ law of conservation of linear momentum. ඒතර මෙයා 4 meters යනකොට කම්පාර්ට්මන්ට් එක මේ පැත්තට 1 meters යනවා. හරි? ඒතර ඒකත් එක්සැම්පල් එකක් විදිහට ගන්න පුළුවන්. ඊළඟට අපි හිතමු දැන් මෙන්න මෙහෙම එක්සැම්පල් එකක්. හරි? දැන් මෙතනින් ප්‍රොජෙක්ට් කරන ඔබ්ජෙක්ට් එකක්. මම මේකේ මාස් එක m කියලා ගන්නම්. මෙයා යන පාත් එක පැරබොලික් පාත් එකක් නේ යන්නේ. මේක මෙයාට එන්න ඕනේ හොරිසොන්ටල් රේන්ජ් එක මම ගන්නවා 2x කියලා. ඒතර 2x හොරිසොන්ටල් රේන්ජ් එක මෙයා යන්න ඕනේ. මේ ඔබ්ජෙක්ට් එක මෙයාගේ මැක්සිමම් හයිට් එකේදී මෙහෙම ඩෙන්ටිකල් පාර්ට්ස් දෙකකට කැඩනවා කියලා හිතන්න. එකක් මම ගන්නවා m/2 අනිත් එකත් m/2. හරිද? මැක්සිමම් හයිට් එකේදී කොහොම පාර්ට්ස් දෙකකට කැඩෙනවා. ක්වෙස්චන් එක දීලා තියෙනවා මෙයා මේක පාර්ට් එකක්. මම මේ දෙන්න A and B කියලා ගන්නවා. මේ B කියන එක ආපහු මෙතෙන්ට එනවලු. මේ ඉනිෂියල් පොයින්ට් එකට එනවලු. මෙයා යන ඩිස්ටන්ස් එක තමයි අහන්නේ. එන A කියන එක යන හොරිසොන්ටල් රේන්ජ් එක. මොකක්ද කියලා තමයි අහන්නේ. ඒතර එක්ස්ප්ලෝෂන් එකක් කළා මේක මෙතෙන්ට ආපහු එනවා. හරිද? මේක කොච්චර රේන්ජ් එකකට යනවද කියලා තමයි අපෙන් අහන්නේ ක්වෙස්චන් එකේ. හරි? මෙන්න මේ රේන්ජ් එක. මෙහෙම ගිහලා කොතෙන්ද වැටෙන්නේ කියන එක. දැන් එක්ස්ප්ලෝෂන් එක උඩ නැත්නම් මේක යන්නේ 2x ඩිස්ප්ලේස්මන්ට් එකක් යන්න ඕනේ. හරිද? ඒතර මැදදී තමයි හරියටම කැඩෙන්නේ. ඒ කියන්නේ මැක්සිමම් හයිට් එකේදී. ඒතර මෙතෙන්ට තියෙන හොරිසොන්ටල් ඩිස්ටන්ස් එක අපිට x කියලා ගන්න පුළුවන්. මේක x කියලා ගන්න පුළුවන්. දැන් ඒතර මෙතන මැක්සිමම් හයිට් එකේදී අපි දන්නවා දැන් මෙහෙම ප්‍රොජෙක්ටයිල් මොෂන් එකකදී මෙයාගේ දැන් මොන හරි වෙලොසිටි එකක් දුන්නොත් අපි u කියලා ඉනිෂියල් වෙලොසිටි එකක් දුන්නොත් හොරිසොන්ටල් කොම්පොනන්ට් එක වෙනස් වෙන්නේ නැහැනේ. ඒතර මේ පැත්තට මම මේ ඇන්ගල් එක θීටා කියලා ගත්තොත් මෙහෙට එන්නේ u cos θ එකක්. මෙහෙට u cos θ එකක් එනවා. මේ පැත්තට එන්නේ u sin θ එකක්. ඕමනේ තියෙන්නේ. එතකොට දැන් මැක්සිමම් හයිට් එකේදී කොහොමවත් vertical velocity යන්නේ නැහැ. ඒක 0 වෙනවා. එතකොට u cos θ එක නම් change වෙන්නේ නැහැ. ඒක දිගටම එකම value එක තියෙනවා. විතර u cos θ එක මෙහෙම තියෙන්න ඕනේ. කියන්නේ explosion එක කලින් u cos θ එක තියෙනවා. දැන් before explosion අපි ගත්තොත් මෙහෙමනේ. මේකේ mass එක m කියලා තියෙන්නේ. මේ පැත්තට තියෙනවා u cos θ කියන velocity එක. අපි ඔන්න u cos θ එක මෙහෙම v කියලා දාගමුකෝ. මම u cos θ කියන එක මෙහෙම v කියලා දාගන්නවා. මේක v කියලා දාගන්නවා. හරිද? එතකොට මේ තියෙන before explosion after explosion අපිට පේනවා මේ දෙන දෙපැත්තට එන්නේ. එතකොට horizontally ගත්තොත් දැන් මේකේ mass එක m/2 මේකත් m/2. මේක මම මේ අතර එනවා කියලා ගන්නවා. ඒක v1 වලින් එනවා කියලා හිතන්නකෝ. මෙයා අපි හිතුව මේ පැත්තට v2 වලින් එනවා. ඔම් v2 වලින් එනවා. හරි? දැන් මේක ආපහු මෙතෙන්ටම එනවනම් දැන් මොන හරි ඔබ්ජෙක්ට් එකක් normal projectile එකකදී මෙතන ඉඳලා maximum height එකට යන time එකයි ආයෙ එතන ඉඳලා බීමට එන්න යන time එකයි දෙකම එකමනේ වෙන්නේ.
ඒ කියන්නේ vertical motions මේ දෙන එක same කියලා ගන්න පුළුවන්. දැන් ඒතර මේ B කියන part එක ආයේ බිමට එන්න යන time එක මේක maximum height එකට යන්න ගිය time එකට equal වෙන්න ඕනේ. හරිද? මේක උනත් එහෙම තමයි. හරි. මොකද මෙතන vertical motion එකක් නැහැ. හරි. මෙතනදී vertical velocity ගන්න නැහැ. හරි. vertical velocity 0 මෙතනදී. ඒතර මේ දෙන්නම දැන් මේක explosion එක උනත් explosion එක වෙන්නේ නැතුව වැටුණත් මෙතනilla බිමට යන්න යන time එක same වෙන්න ඕනේ. හරිද? බිමට යන time එක same වෙන්න ඕනේ. එතකොට අපිට ඒකෙන් හිතන්න පුළුවන් දැන් B කියන part එක දැන් මෙතන ඉඳලා උඩට එන්න ගියපු time එකයි explosion එකෙන් පස්සේ ආපුව මෙතෙන්ට යන time එක දෙකම එකයිනේ. හරි. එහෙනම් මෙයාට එන horizontal velocity එක දැන් එකම horizontal range එක තියෙන්නේ. හරි. يعني මෙතන ඉඳන් මෙතෙන්ට horizontal range එකත් x කියලා තියෙන්නේ. ආපහු එන horizontal range එකත් x. හරිද? එහෙනම් මෙයා ආපහු එන horizontal velocity එක අපි මේ ගත්ත u cos θ ට equal වෙන්න ඕනේ. يعني b කෙනට equal වෙන්න ඕනේ. හරිද? b කෙනට equal වෙන්න ඕනේ. එතකොට මෙහෙම ගන්න පුළුවන්. දැන් v1 එක අපිට කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන් v වලට equal වෙනවා. හරිද? v වලට equal වෙනවා. ඒ කියන්නේ u cos θ එකට equal වෙනවා. අපි දැන් හොයාගන්න ඕනේ v2 එක. ඒතර v2 එක හොයන්න අපිට පුළුවන් law of conservation of linear momentum දාන්න. මේක ඇත්තට ඊට වඩා ලේසි විදිහක් තියෙනවා හදන්න අපිට අර center of gravity වලින් හදන්නත් පුළුවන්. ඒ කියන්නේ center of mass කියන එක පාවිච්චි කරලා. මේ මම මෙතන හදන්නේ momentum වලින්. හරි? momentum වලින් තමයි මෙතනදී හදන්නේ. අපි මේ ඩිවිෂන් එකට LCLM දැම්මොත් බලන්න initially මේක MB කියලා තියෙන්නේ. MB කියලා තියෙන්නේ. මෙයා ඒතකොට ආපහු වෙනවනේ. ආපහු වෙන velocity එක අපි කිව්වා කලින් velocity එකම තමයි. ඒ කියන්නේ v කියන velocity එකම තමයි ආයි හිටපු තැනට වෙන්න නිසා අපිට ගන්න පුළුවන් එක. ඒතර මේක කෙලින්ම ගත්ත හැකි මෙයා opposite side නේ -m/2 නේ. m/2 නේ මේකේ mass එක m/2 * v කියලා ගන්න පුළුවන්. අනිත් එකේ velocity එක අපි v2 කියලා දාගත්තේ. ඒතර මේකත් m/2 හරි මේකත් m/2 මෙතන v2 කියලා අපි ගත්තා. හරිද? ඔමනේ ගත්තේ. දැන් මෙතන m එක අයින් කරන්න පුළුවන්. m එක අයින් කරන්න පුළුවන්. මෙතනින් අපි v2 එක හොයාගන්න ගියොත් ඕනනම් 2 වලින් ඔක්කොම මල්ටිප්ලයි කරගන්නත් පුළුවන් නේ. ඒතර මෙතන 2v එකක් එනවානේ. 2v මෙතන -v එකක් එනවා. මෙතන v2 එකක් එනවා. හරි. මේකෙන් අපිට පේනවා v2 එක දැන් -v එක මෙහෙට ගෙනාවොත් ඒක 3v වෙනවා. ඒ කියන්නේ v2 එක අපිට එනවා 3v කියලා. v2 එක 3v කියලා එනවා. හරිද? එතකොට v වලින් යන එක x distance එක ගන්නයි යන්නේ. දැන් මෙයාට එන velocity එක මේ පැත්තට එන v2 එක මේක කෙලින්ම එන්නේ 3v කියලා. එහෙනම් මේ වගේ 3 times යන්න ඕනේ. ඒ කියන්නේ මෙතන 3x displacement එකක් මෙයා යන්න ඕනේ. හරිද? එකම time එකේනේ වැටෙන්නේ. හරි? ඒ කියන්නේ මෙතනදී vertical motion එක ඔක්කොගේම එකයිනේ. හරිද? මෙතනදී මේගොල්ලන්ට vertical velocity ගන්න නැහැ. maximum height එක නිසා. එතකොට එකම displacement එක බීමට එන්න ඕනේ. ඒක අපි projectile කරලා තියෙන අය දන්නවනේ. හරි? එතකොට මේ ground එකට යන එකම time එකේ. හරි? ඒ කියන්නේ මේ B කියන part එක වැටෙන්න යන time එක තමයි A කියන part එක වැටෙන්නත් යන්නේ. හරිද? එතකොට එහෙමනම් අපිට කෙලින්ම කියන්න පුළුවන් මෙයාගේ displacement එක x නම් horizontal එක මෙයාට 3x එන්න ඕනේ. හරි? එතකොට total range එක ගත්තොත් x + 3x කියලා එන්නේ. එහෙනම් 4x කියලා ගන්න පුළුවන්. හරිද? 4x කියලා ගන්න පුළුවන්. ඒතර ඔය වගේ මේ ඇප්ලිකේෂන්ස් කීපයක් ඉතින් අපි අද ඩිස්කස් කරා. මෙතනින් පස්සේ අපි පොඩි circular motion part එකක් තමයි කරන්න ඉන්නේ. ඒ වගේ පොඩි sections වල videos ටිකක් තමයි කරන්න බැලුවේ. තව ඒ වගේ මොන හරි videos ඕනි කරනවා නම් ඔයගලන්ට එතන comment කරන්න පුළුවන්. හරි?